ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමදෙනෙක්ටම ඉතින් මේ දකින්නේ නූරෙලි අපි ගියපු දෙවනි දවසේ vlog එක. ඉතින් මේ එදා උදේම අපි චුට්ටක් ගියා අපි හිටපු තැන ඉඳලා චූටි දුරකින් තිබුණු තේවත්තක් බලන්න. ඇත්තටම මාර ලස්සනයි. ඒ වගේම උදේට අර යමුතුම ෆීලිං එකක් තමයි තියෙන එතන යද්දී. ඔයගොල්ලන්ට පේනවනේ හතර වටේම තේවතු. ඉතින් අපි හිතුවා උදේම කොහේ හරි යන්න කලින් චුට්ටක් ඒ පැත්තේ ඇවිදලා එනවා කියලා. ඉතින් අපි ටික ඔක්කොමලම ගියා. මේ ඉන්නේ අපි තුන්දෙනා මමයි අක්කී නංගි. මේ ඉන්නේ අපේ අක්කී. එයාත් ඉතින් ආවා. ඊට පස්සේ දැන් ඔය අපි යන්නේ මම හිතුවා අපි සෑහෙන දුරක් ගියා. ඒ කියන්නේ ලොකු දුරකට ගිහින් ඊට පස්සේ අනිත් පැත්තෙන් අපව පාරක් ආවා. ඇත්තටම ඉතින් නුවරඑළිය කියලා කියන්නේ හරි ලස්සනයි. ඉතින් අපි ඒත් කතා වුණේ ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද කියලා. එකම රට ඇතුලේ එක එක විදිහ කාලගුණ තියෙනවනේ. එක පැත්තකට සීතලයි, තව පැත්තකට රස්නේ. ඉතින් නුවරඑළිය කියලා කියන්නේ අපි හැමෝම දැන් මම කලින් වීඩියෝ එකෙත් කිව්වා වගේම අපි හැමෝම ටික කර නිවාඩුවකට යන්න කැමති තැනක්. මේ පාර අපි හිතුවා දවස් දෙකක්ම නතර වෙලාම ඉඳලා එනවා කියලා. මොකද කලින් ගියපු හැම පාරම වගේ උඩරම එක දවසයි හිටියේ. ඊට වඩා දවසක් ඉන්න බැරි වුණා. ඉතින් ඕගොල්ලන්ට පේනවා අපේ අක්කිගේ බබා එයාත් හරියට එන්ජොයි කරා මේ ට්‍රිප් එක පුරාවටම. මොකද එයා හරි ආසයි මේ ස්වභාව ධර්මයට. අනික පුංචි ළමයිව මම හිතන විදිහට අපි ටිකක් ගොඩාක්ම ටීවී එකට ඊට පස්සේ ෆෝන් එකට හුරු කරවන්න නැතුව මේ වගේ ලස්සන ස්වභාව ධර්මයේ දේවල් බලන්න හුරු කරනවා නම් ඇත්තටම ඒක හරිම වටිනවා. ඇත්තටම දැන් අපි මේ ලෑස්ති වෙන්නේ අඹේවැල යන්න. ඇත්තටම කියනවා නම් අඹේවැල ටිකක් හිතදී පොඩි කම්මැලි. හැබැයි ඉතින් අපි කොහොමද කියා. අඹේවැල යන්න කලින් අපි ඔය අතරමැද එක තැනක නතර කරා. මෙතන නතර කරලා අපි හිතුවා මේ පොඩි බෝට් රයිඩ් එකක් යමු කියලා. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ බෝට් රයිඩ් එකට. මට ඇත්තට මෙතන ඒ වැවට කියන නම නම් මතක නැහැ මේ වෙලාවේ. මම පුළුවන් වුණොත් මේ අපේ මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ වැව මොකද්ද කියලා දාන්නම්. කොහොම හරි හරිම ලස්සනයි. ලොකු දුරක් ගියේ නැහැ. පොඩි දුරක් තමයි ගියේ. ඉතින් අපි හිතුවා පොඩි වෙනසකටත් එක මේකත් යමු කියලා. මොකද ඇත්තටම අපි අද දවසම නිකන් අඹේවැල නේ ගියේ. නුර අඹේවැල ගියේ කියලා ඇත්තටම හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක්. හැබැයි ඉතින් ඊට වඩා මේකට මම ගොඩක් පර්සනලි එන්ජොයි කරා. ඔන්න මේ ඉන්නේ අපේ සව්‍ය. ඉගෙන අපේ පුංචිගේ පුතයි අක්කිගේ හස්බන්ඩ්යි. මේ දෙන්න ගත්ත රිස්පොන්සිබිලිටි එක ඒගොල්ලෝ මේ බෝට් එක පදින්නම් කියලා. ඇත්තට මේකත් හරි ෂෝක්. මමත් පොඩි වෙලාවක් try කරා.
ඔය පේනවනේ මට ඇත්තටම ඔය වැවේ නම මතක නෑ මම අර කලින් කිව්වා වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පුළුවන් වුණොත් දාන්නම් මේ වැව මොකක්ද කියලා. ලොකු දුරක් ගියේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් ගියා. මේ ඉන්නේ මම කිව්වේ මමත් පොඩි මේ උත්සාහයක් දුන්නා කියලා. ඉතින් ඔය ඉන්නේ මම කොහොමද මේ ෆෝටෝ පැද්ද කියලා ඇත්තම කියනවා නම් ලොකු දුරක් නෑ යන්න බැරි වුණා. මේ ඉන්නේ නංගි. ඉතින් අපේ පවුලේ අහිංසකම ළමයා තමයි මේ ඉන්නේ. එයා ෂේප් විතර මමයි අක්කි චුට්ටක් එක වගේ. හැබැයි නංගි වෙනස්. මේ ඉන්න අපේ අක්කි. ඔයාලා දැකලාද මේගොල්ලෝ නේද? නංගිව තමයි. සමහරවිට මටත් අපි දෙන්නම පැටලෙනවා. මොකද අපි දෙන්න ට්වින්ස් ලානේ. අපි දෙන්න ටිකක් එක වගේ. මට එකපාරට එතනදී හොයාගන්න බැරුණේ මමද නංගිද කියලා. ඔක්කොම කරද්දි මේ අපි කරන්න කියලා හැබැයි ඇත්තට මේ අඩක් කරගන්න රටක් දාලා විනාඩි දෙක තුනක් කළාම නැගිටලා ගියා. ඇත්තටම මේක මේ හරි ලස්සන වැවක්. මෙතන මේ අපිට මේ අංකල් කිව්ව විදිහට මේ මාළු අල්ලන්න ඊට පස්සේ යන්නේ මෝටර් බෝට් තියෙන්නේ. මේ මෝටර් බෝට් යන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව මේ වතුර මේ වතුර මේ තවත් එක කට්ටියක් මේ බොන්න ගන්නවා. ඉතින් අර මෝටර් බෝට් තිබුණොත් මේකේ තියෙන මේ ඉන්ධන ටික මේ වතුරට වැටෙනවනේ. ඒතර වතුර සවුත් වෙනවා. ඒ හින්දා මෙතන ඒවට කිසිම අවසරයක් දෙන්නේ නැහැ කියලා කිව්වා. මාළු අල්ලන්නලා මං හිතන්නේ දෙනවා කියලා කිව්වා. හැබැයි හැමදාම නෙමෙයි. සාමාන්‍ය සතියේ දවස් වලට දෙනවා කියලා තමයි කිව්වේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ අඹේවෙලට. මේ අඹේවෙල නිව්සීලන්ඩ් ෆාම් එකට තමයි ඇවිත් තියෙන්නේ. අඹේවෙලකින් මුලින්ම ගියේ අපි අපේ ඉරදෙන්නු ටික බලන්න. ඇත්තටම ඉතින් පව් ඒ කියන්නේ ඒක දැක්කම දුක හිතෙනවා. මොකද මේ ඉතින් ඒගොල්ලෝ හරි අමාරුවෙන් ඒගොල්ලන්ට මැෂින් ගහලා එහෙමනේ ඉන්නේ. ඉතින් ඕන පේන ඇති. මේ සමහරක් අයට මම හිතේ එතන හිටපු දෙන්නෙක් විතර වෙරි පැටවු හම්බ වෙන්නත් හිටියා. ඇත්තට මේක නම් ටිකක් බලන්න අමාරුයි. අපි ටක්කල් එතනින් අයින් වුණා. ඇත්තටම මේ හරි ෂෝක්. හැබැයි ඒ වගේ ඉතින් අර දැක්කම පව් කියලා හිතනවා. ඒ වගේම කියන්න ඕනේ මේ අඹේවෙල හරිම මේ පිරිසිදුයි. ඒ කියන්නේ පිරිසිදුවට පිළිවෙලට ඒගොල්ලෝ ඒ දේවල් කරනවා. මේ කියන්නේ ඒගොල්ලෝ දැන් පිටු හරකගේ තියෙන අපද්‍රව්‍ය අයින් කරන ඒවා ඒව කිසිම එකක් පිළිවෙලට මික්ස් වෙන්න දෙන්නේ නැහැ අඹේවෙල. ඊට පස්සේ අපහු පාරක් ෆොටෝ සෙෂන් එක පේනවනේ. ඉතින් ඔක්කොම ටික ඇවිල්ලා මේ ෆොටෝ එකක්. කොහේ හරි ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම අනිත් අයට එපා වෙනවද දන්නේ. අපි නම් හොඳට ෆොටෝස් අරගන්න. මොකද ඇත්තටම අන්තිමට ඉතුරු වෙන්නේ ෆොටෝස් වීඩියෝස් විතරයිනේ. ගමනක් ගියා එතනින් ඉවරයි. ඉතින් අපි පස්සේ දවස් වල අපි දැන් කරලා ගියපු ගමන් බලලා ඒ මතක අලුත් කරනවා. ඉතින් මේවත් බලලා කවුරුහරි දවසක අපි කියයිනේ අපි මෙහෙම විනෝද වුණා මෙහෙම ගියා කියලා.
ජැක්කෝ ෆාම් එක. ඇත්තට මෙතන නම් ලොකු මේ රෂ් එකක් තිබුණා, ගොඩ සෙනග ඇවිල්ලා හිටියා. ඉතින් අපේ ඕඩර් එක චූට්ටක් පරක් වුණා. ඒත් ඉතින් අපි ඒක එන්ජොයි කරා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you.